hello ළමයි. ඔන්න අද අරන් ආවේ short and quick video එකක්. කටායාවේසිකේ ජූනියර් ස්ටාෆ් එකට දෙන වෙල්කම් කිට් එක මොන වගේද කියලා බලන්න. So let's go. ඉතින් කටායාවේසිකෙන් ප්‍රොවයිඩ් කරන මෙන්න මේ ට්‍රාන්ස්පෝර්ට් එකෙන් මාව මගේ එකමඩේෂන් එකට ඩ්‍රොප් කරා. රූම් එකට එද්දිම දැක්ක මෙන්න මේ බොක්ස් එක පැත්තකින් තියලා තියෙනවා. මාර නිදිමතේ මාර මහන්සියේ හිටියේ. ඒත් මම ඒක බැලුවේ නෑ. මම ක්වික් චේන්ජ් එකක් අරගෙන ඉක්මනට මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම ලස්සනට සෙලෝ ටේප් එක රිමූව් කරන්න කියලා තමයි ඉතින් ඔය හදන්නේ. ටිකකින් මට මල පැන්න එච්චරකට සෙලෝ ටේප් ගහලා ඉවරයි කියලා හිතුවේ. ඉවර නෑ, තවත් සෙලෝ ටේප් තියෙනවා. ඒ ටිකත් රිමූව් කරලා දැන් බලන්න යන්නේ මොනවද තියෙන්නේ කියලා. අපි හැමෝම මේමනේ මොන හරි ටැග් එකක් කවරේද දෙනවා නම් ඒක බලන්න මාර ආසයිනේ. මොනවා තිබ්බත් වැඩක් නෑ. ඒක බලන්නකන් චුට්ටක් තියෙන එක්ස්පයිට්මන්ට් එක. ඔය කොලේ නම් මොනවා තිබ්බද මන් දන්නේ. මම හිතන්නේ ඔයගේ තියෙන බඩු ටික දෙන්න. ඉතින් තනිය අතින් රෙකෝඩ් කරන්න අමාරු. ඒවල මට කැම් එකේ තියන්න මේ මුකුත් තිබ්බේ නෑ. ලගේජස් ඇස් කරලා තිබ්බේ නෑ නේ වෙලේ. ඊට පස්සේ ඒකේ බොක්සස් දෙකක් තිබ්බා. ඕකේ තියෙන්නේ කන බොන පොඩි පොඩි දේවල් ටික. අනිත් බොක්ස් එකේ අපි බලමු දැන් මේ දෙකේ වෙන වෙනම මොනවාද තියෙන්නේ කියලා. මම මුලින්ම ලොකු බොක්ස් එක බැලුවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තිබ්බා ඒකේ පිලෝ එකක්. එකයි තිබ්බේ අනේ. මේක කාලෙකට කලින් ගත්ත වීඩියෝ එකක් ගණන් ගන්න බෑ. මම කලවැද්දාගේ මම ඉවරේ මාර ටයර්ඩ් මාර නිදිමතක හිටියේ. ඒත් ඉතින් මේක බලන එක ලොකුයි. අන්න තව තිබ්බා ලොකු ඩෝ එකක්. ඒ කාලේ ටිකක් සීතයි එහෙ. ප්‍රශ්න කාලෙකුත් වෙනවා. කොහොමත් AC කරලා තියෙන්නේ. ඕක අනිවාර්යෙන් හැමෝටම දෙනවා. මම කැම් එක තියන්න හොඳ තැනක් බැලුවේ. මේ තැනක් තිබ්බේ නෑ. ඒවල මං ගියපු ගමන්නේ. කොහොම හරි හම්බුනේ නෑ. ඊට පස්සේ ඩෝ එක ඇතුලේ තිබ්බා white color bedsheet එකක්. ඒවල මට මොකට hina යනද කියලා මට මතක නෑ. කොහොම හරි ඒවලේ මේ bedsheets දාලා තිබ්බ නැති නිසා මට ඔය තියන්න තැනක් තිබ්බේ නෑ. මම එතනම තිබ්බා. ඊට පස්සේ තව තිබ්බා white colorම pillow case දෙකක්. ඉතින් මේ දෙක ඊට පස්සේ අරක නම් බලන්න දෙයක් තිබ්බේ නෑ. ඕක දැන් එළියට ඇද්දොත් ඕක මට තියන්න තැනක් නැති වෙනවා. මොකද මගේ ලගේජස් ඇස් කරලා නැති නිසා බෙඩ්ෂීට්ස් තාම අරන් තිබ්බේ නෑ. ඒක මං එහෙම්ම තිබ්බා. and next අපි යම් බලන අර පොඩි බොක්ස් එකේ මොනවද තිබ්බේ කියලා. මුලින්ම තිබ්බේ white color plain white මග් එකක් තිබ්බා. sugar packets තිබ්බා. toothbrush, toothpaste and soap මතක හැටියට තිබ්බද කොට ඔය ඔක්කොම ඒකේ ඇතුලේ තිබ්බේ. තව water bottles දෙකක් තිබ්බා. මොකද ඔයාලා දන්නවනේ කටාරවල වතුර බොන්න හොඳ නෑ. නාන්න හොඳත් නෑ. නමුත් ඉතින් වතුර ගෙනල්ලා නාන්න බෑනේ. ඉතින් අපි නානවා. හැබැයි බොන්න අපි අනිවාර්යෙන් කලින් සල්ලි දීලා වතුර අරන් එන්න ඕනේ. ඉතින් වතුරක් තිබ්බා. මොකද ආව ගමන් අපිට ගන්න විදිහක් නෑනේ. ඊට පස්සේ ලිප්ටන් එකේ ටී බෑග්ස් තිබ්බා. තව මේ බිස්කට් එක මාර රසයි ළමයි. මේක මේ පීනට් බටර් එකක් මාරම රසයි. ඔයාලා try කරලා බලන්න ඒක. ඊට පස්සේ තව ඔය මිල්ක් චුටි කප්ස් තිබ්බා. නූඩල් එකක් තිබ්බා. හැංගර්ස් තිබ්බා. පොඩි ටී ස්පූන් එකක් තිබ්බා. ඩයිජෙස්ටිව් බිස්කට් එකක් එක රහ නෑ. හොඳ දේවල් අපිට කොහොමත් රහ නෑනේ. so අදට එච්චරයි. හිතනවා ඔයාලා enjoy කරලා නැති කියලා. so thank you for watching and don't forget to subscribe my channel.